යෙහෝවා යාවේ එල්ෂඩායි එලෝහිම් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබගේ නිවසට මේ මොහොතේ ගලාගෙන ඒවා යේසුස් වහන්සේගේ නාමයෙන්. දෙවියන් වහන්සේ ඔබට ආදරේ වැලි කතරේ දිය දහරාව ඔබගේ නිවසට පැමිණෙනවා. මේ එදිනෙදා වචනය අසමින් මං හිතනවා ඔබ ශක්තිමත් වෙනවා ඇති කියලා. මං හිතනවා ඔබ දෙවියන් වහන්සේ තුල වර්ධනය වෙනවා ඇති කියලා. ඔබට ආශිර්වාද ගේනවා ඩුබායි සභාවෙන්. ඩුබායි මැද පෙරදිග ඩුබායි සභාවෙන් ඔබට ආශිර්වාද ගේනවා. යේසුස් වහන්සේ ඔබට ආදරේ මේවා ඩුබායි විසින් පැමිණෙන වචනයට ඔබ ආශිර්වාද කරන්න. ඒ වගේම අප වෙනුවෙන් යාඥා කරන්න. අපටද ඔබටද මුළු ලෝකෙටම යාඥාව අවශ්‍යයි. උන්වහන්සේට යාඥා කරන්න. උන්වහන්සේට ලං වෙන්න. අපි උන්වහන්සේගේ වචනේ ගීතාවලිය 73:28 වෙනි වගන්තිය මෙනෙහි කරලා බලමු. මේ ස්ථානයේ ඉතාමත් ලස්සන දෙයක් කියනවා, බලවත් දෙයක්. මේ ගීතාවලිය ලියන කෙනා කියනවා දෙවියන් වහන්සේට ලංවීම මට යහපතය. හාලෙලුයා. හාලෙලුයා. ඔබගේ සියලු ක්‍රියා ප්‍රකාශ කරන පිණිස ස්වාමින් වූ දෙවියන් වහන්සේ මාගේ සරණ කර ගතෙමි. හාලෙලුයා. මේ වගන්තියේ මට ඉතාමත් හදවතට වැටුණු දෙයක් තමයි දෙවියන් වහන්සේට ලංවීම මට යහපතය. හාලෙලුයා. ඒ කියන්නේ අපි කුමන දේවල් වලට ඇලුම් වෙලා හිටියොත් ඒක අයහපතක්. අපි කිමුකෝ අපි වෙන වෙන කාරණා වෙන වෙන අය වෙත අපි ඇලුම් වෙලා හිටියොත් ඒ කියන්නේ ආදරය කරන්න කියනවා මේ දෙමව්පියන්ට නෑදෑ හිතෙම ආදරය කරන්න එපා කියනවා නෙමෙයි. නමුත් අපි ඇලුම් වෙලා ඒ කියන්නේ හැම දෙයකම වැඩිය උඩින් දෙවියන් වහන්සේටත් වැඩිය උඩින් අපි යම්කිසි දේවල් යම්කිසි මිනිස්සු තබා ඉන්නවාද එතකොට සමහර විට අපිට අයහපත වෙන්න පුළුවන්. මේ ස්ථානයේ ඊටාම ලස්සනට දෙවියන් වහන්සේගේ වචනේ බලවත් ලෙස කියනවා දෙවියන් වහන්සේට ලංවීම මට යහපතය. හාලෙලුයා. අද මෙනෙහි කරලා බලමු මේ උදෑසන ඔබ දෙවියන් වහන්සේට ලං වෙලාද දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලාද? අපිට දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා කියන ඇත් වෙලා කියන සලකුණක් තමයි අපට අයහපත වෙනවන. හේතුව අපිට යහපතන වෙනවනම් අපිට යහපත වෙන්න අවශ්‍ය නම් දෙවියන් වහන්සේගේ උතුම් වූ සැලැස්ම වෙන්න අවශ්‍ය නම් අපි උන්වහන්සේට ලං විය යුතුයි. යාඥාවෙන්ද වචනයෙන්ද නමස්කාරයෙන්ද සේවයෙන්ද අපි උන්වහන්සේට ලං වෙමු. එවිට අපට යහපත වෙනවා. ජේසුස් වහන්සේ ඔබට ආදරේ උන්වහන්සේ ළඟදීම පැමිණ අපව ගෙනන්න. ජේසු පිහිටයි. ඔබත් එක්සත් එමීර් රාජ්‍ය තුළ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් නම් පහත දැක්වෙන අංකයට ඇමතීමෙන් ඔබට අප හා සම්බන්ධ විය හැකියි.